ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පිටරට ඉන්නේ සල්ලි හම්බ කරන්න නේද? ඉතින් අපි බලමුද ඒ හම්බ කරන සල්ලි කොහොමද ඔයා ඉතුරු කරගන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට චූටි දෙයක් පෙන්වන්න ඕනි කියලා හිතුවා. ඉතින් හැම මාසෙම මම ගන්න පඩියෙන් මම පොඩි ගාණක් මම හැම මාසෙම එකතු වෙන්න දැම්මා. ඉතින් මම චූටි ගාණක් එකතු කරලා අවුරුද්ද අවසානයේ ඒක ලොකු ගාණක් වෙලා තියෙනවා. ඉතින් මට අද මේ අවුරුද්ද පුරාවටම එකතු කරපු සල්ලි ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් බෑග් එකේ තියෙන්නේ මම එකතු කරගත්ත සල්ලි. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා නේද? මම ඇඟට නොදැනීම කොච්චර මුදල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද කියලා. ඉතින් මේ US ඩොලර්ස් ඉතින් ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් එකතු කරපු සල්ලි. අද දෙසැම්බර් 31. ඉතින් මට අද කොච්චර මුදල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද කියලා මට පොඩ්ඩක් ඉතින් ගණන් කරලා බලන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඔයාලට දියුණු වෙන්න ඕනේ නම් දියුණු වීමේ රහස තමයි ඔයාලට නොදැනීම ඔයාලා ගන්න පඩියෙන් චූටි ගාණක් එකතු වෙන්න අරින්න. ඉතින් ඇත්තටම ඒක ඔයාට ගොඩාක් වටිනා ජීවිතේ දියුණු වෙන්න. ඉතින් ඒක තමයි ඇත්තට මට අද ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා හිතුනේ. ඉතින් හැම අවුරුද්දෙම මම මේ දේ කරනවා. මේ අවුරුද්දේ චූටි වීඩියෝ එකක් කරලා මට ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි ගණන් කරලා බලමුද මෙතන ඩොලර්ස් කීයක් තියෙනවද කියලා. පෙන්වන්න දැන් මේ අවුරුද්ද අවසාන වෙනකොට මම මෙච්චර මුදල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. ඉතින් බලා ගන්නකො යාළුවනේ ඔයාලත් මේ විදිහට ගන්න හැම මාසෙම පඩියෙන් චූටි ගාණක් එකතු කරොත් ඉතින් ඔයාලට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම මේ චූටි වීඩියෝ එකෙන් ඔයාලට චූටි අයිඩියා එකක් දෙන්න කියලා මම අදහස් කරේ. ඉතින් ඔයගොල්ලෝ දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි කොහොමද ඉතුරු කරගන්නේ කියලා පොඩි අයිඩියා එකක් දෙන්න තමයි මම try කරේ. ඉතින් ඇත්තටම මම අවුරුද්ද පුරාවටම මට හිතා ගන්නවත් බැරි ගාණක් මම එකතු කරලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ අයිඩියා එක ඔයාගේ මයින්ඩ් එකට දාගන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පොඩි subscribe පාරක් දාගෙන හැමෝම එකතු වෙන්න කියලා ඉතාලම ආදරයෙන් ඉන්වයිට් කරනවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. ජය වේවා.